විශ්මයජනක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කොහොමද කියන එක මේකේ සඳහන් කරලා තියෙනවා. ගරන්ට් කරලා කියනවා සුප්‍රීම පොත. මේ විෂය හද තියෙන අපිට ලොකුවට මහන්සි වෙන්න එහෙම දෙයක් නැහැ. අපිට අර කරගෙන යන පොඩි දේ හැමදාම කරගෙන යන්න තියෙන්නේ. සුබ දවසක් ඔයාලට ඔන්න අදරන් ආවා ජේම්ස් ක්ලියර්ගේ Atomic Habits කියන පොත. මොකද්ද ඇටම් කියන්නේ? ඇටම් කියන්නේ පරමාණු. පරමාණු කියන්නේ රසායන විද්‍යාවේ කුඩාම අංශුව. ඔයාලට තේරෙනවා මේ පොතේ තියෙන නමෙන්ම Atomic Habits කියන්නේ කුඩා දෙයක් වෙනස් කරලා කොහොමද අපි ලොකු සාර්ථකත්වයකට යන්නේ? පොඩි දෙයක් වෙනස් කරලා පොඩි දෙයක් හැමදාම එක දිගට කරලා ලොකු සාර්ථකත්වයකට යන්නේ කොහොමද කියන දේ තමයි මේ පොතේ අපිට සරලව විස්තර කරලා තියෙන්නේ. ඔයා දිනපතා කරන 100ට එකක වර්ධනය. ඒ කියන්නේ තාම සුළු ප්‍රමාණයක වර්ධනයකින් ඒක එකතු වෙලා කාලයක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා අවුරුදු දෙකක් ගිහිල්ලා ඔයාට විශ්මයජනක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කොහොමද කියන එක මේකේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට පොඩි දෙයක් හැමදාම කරලා එක දිගට කරලා කන්සිස්ටන්සි කරලා ජීවිතේ සාර්ථක කරගත්ත මිනිසුන්ගේ උදාහරණත් එක්කම මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාට මේ පොත කියවන් යද්දි තේරෙයි ලොකු සාර්ථකත්වයකට යන්න අපි කරන කුඩා දේ කොච්චර වටිනවද? ඒක අපි හැමදාම අනිවාර්යෙන් කරන්න ඕනේ. ලොකු මහන්සියක් නැතුව අපි කරන පොඩි දේෙන් අපිට කොහොමද විශ්මයජනක ලොකු ඉහළ ප්‍රතිඵල වලට යන්න පුළුවන් කොහොමද කියන එක තාම ලස්සන විදිහට සඳහන් වෙනවා. ඒ වගේම තමයි හොඳ පුරුදු ඇති කරගන්නේ කොහොමද? නරක පුරුදු වලින් අපි ඈත් වෙන්නේ කොහොමද කියන එක පියවර වශයෙන් අපිට මේකේ සඳහන් වෙලා තියෙනවා. හොඳ පුරුද්දක් එක දිගට කරන් යද්දි ටිකක් දවස් යද්දි අපිට ඒක එපා වෙලා යනවා. හැබැයි මේකේ තියෙනවා පොඩි ක්‍රම. Atomic Habits කියන්නේ ඒකයි. චූටි දේවල් වෙනස් කරලා ඒක අපිට මේ හැබිට් එක අපිට ආසය වෙන විදිහට හදාගෙන කැමති විදිහට ඒක හැමදාම කරන්න හිතෙන විදිහට හදාගෙන එක දිගට කන්සිස්ටන්සි ඒක නවත්තන්න නැතුව ඒ පුරුද්ද එක දිගට කරන් ගිහලා හොඳ පුරුද්දක් අපේ ජීවිතේ ලං කරගන්න කොහොමද කියන දේ මේකේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි නරක පුරුද්දක් අපේ ජීවිතෙන් ඈත් කරන්නේ කොහොමද? ගොඩක් අයට නරක පුරුද්ද ජීවිතෙන් ඈත් කරගන්න ඕනේත් එයාලා ඒක දවසක් කරනවා දෙකක් කරනවා දුම්බුණෙක් කෙනෙක් වගේ නා එයා දවසක් දෙකක් ඒක නවත්තලා ඉඳලා නැවතත් ඒක පටන් ගන්න. ඒතකොට එයා ඒ පුරුද්ද අතහැරලා නෙමෙයි අපුඩු බ්‍රේක් එකක් විතරයි අරන් තියෙන්නේ. මේකේ තියෙන ක්‍රම භාවිතා කරලා අපිට ඒ නරක පුරුද්දෙන් ඉතාම ලේසියෙන් ගැලවෙන්න පුළුවන්. පොඩි දේවල් කරලා මේ නරක පුරුද්දෙන් ගැලවෙන විදිය මේ පොතේ සඳහන් කරලා තියෙනවා. හොඳ පුරුද්දක් ගොඩනගා ගන්න විදිය ගැන මේකේ නෝස් 4ක් තියෙනවා. නීති 4ක් සඳහන් වෙනවා. ඒකේ පළවෙනි නීතිය තමයි පැහැදිලිව පෙනෙන්න සැලැස්සීම. දෙවෙනි නීතිය තමයි ඒක ආකර්ෂණීය කිරීම. තුන්වෙනි නීතිය තමයි අසුදායක කරන්න ඕන. හතරවෙනි නීතිය තමයි ඒක තෘප්තිදායක කරන්න ඕන. නරක පුරුද්දක් ජීවිතෙන් අයත් කරගන්න මේකෙන් ප්‍රතිලෝමී තමයි අපි භාවිතා කරන්නේ. පැහැදිලිව පෙන්නේ නොතබන්න ඕන. ඒ පුරුද්ද සමග සම්බන්ධ වෙලා තියෙන දේවල් පින් නැති කරන්න ඕන. ඇසුනිය නිසා නොතබන්න ඕන. දුෂ්කර බවට පත් කරගන්න ඕන. අතෘප්තිදායක කරන්න. හොඳ පුරුදු ඇති කර ගැනීම සහ නරක පුරුදු ඇති කර ගැනීම ගැන විස්තරාත්මක වෙන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ලොස් ටික කියන්නේ මේ පොතේ අන්තර්ගතය සම්බන්ධව ඔයාලට අදහසක් ගන්න. පුරුද්දක් ඇති කර ගැනීමේ නීති 4 ගැන මේ පොතේ ගොඩාක් විස්තරාත්මකව සඳහන් වෙනවා. අපිට පුරුද්දක් ඇති කරගෙන යද්දී ඇති වෙන ගැටලුව තමයි අපිට ඒක ටිකක් කල් කරගෙන යද්දී කම්මැලි වෙන බෝරින් ඒක ටික එක දිගට කරද්දී කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේකෙදි එහෙම නැතුව මේක අර මේ අපි කැමැත්තෙන්ම කොහොමද කරන් යන්නේ? අපි ආසාවෙන් මේ පුරුද්ද දිගටම කරන් යන්නේ කොහොමද? බෝරින් කරගන්න නැතුව කියන දේ විනෝදජනක විදියට මේ පුරුද්ද අපේ ජීවිතේ ලං කරගන්න ගම කොහොමද කරන් යන්නේ කියලා මේ පොතේ සඳහන් වෙනවා. මේකට අර මේ පැය ගණන් වෙහෙස වෙන්න ඕනේ නැහැ. ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. Atomic Habits නේ. Atomic Habits කියන්නේ ඒකට අපි වෙනස් කරන්නේ චූටි දේ. පොඩි දේ වෙනස් කරන්නේ හැබැයි ඒ දේ එක දිගට හැමදාම කරන්න ඕනේ. අපිට අපහසු දෙයක් නෙවෙයි පොඩි දෙයක් නේ. පොඩි දෙයක් කරන එක පහසුනේ. හැමදාම පැය ගණන් මහන්සිලා දේවල් කරනකොට ඉතින් මේ දේ අර පොඩි දෙයක් වෙනස් කරලා පුරුද්ද අපේ ජීවිතේ ලං කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් විදිය සහ ඒකෙම අනිත් පැත්ත නරක පුරුද්දට ඒ විදිහටම ජීවිතෙන් අයින් කරගන්න පොඩි දේවල් වෙනස් කරලා මොකද කරන්න කියන එක විස්තරාත්මකව සඳහන් වෙනවා. මිලියන 10කට වඩා මේක කොපිස් සේල් වෙලා තියෙනවා. ජීවිතේ හොඳ මාර්ගයට ගන්න මේකේ ගොඩක් උදව් වෙන පොතක් මේ Atomic Habits කියන්නේ. කුඩා දෙයක් හැමදාම කරලා අපි කොහොමද සාර්ථකත්වයට පත් වෙන්නේ කියන දේ මේ. හැබැයි ඒ දේ අපි එක දිගට කරන් යන්න. මේ කාරණයක් තියෙනවා. අනුෂ්ණත්වයේ තියෙන අයිස් කැටයක් දිය වෙන්න අපි දන්නේ ඒක සෙල්සියස් 26 27 28 වගේ ටික ආම්ල උෂ්ණත්වයට වැඩි වෙගෙන යද්දී එක මොහොතක ඒක 27 28 වෙච්ච ගමන් ඔන්න දිය වෙන්න පටන් ගන්නවා. හැබැයි දිය වෙන්න පටන් ගත්තම මේක එක දිගටම දිය වෙලා යනවා. 21 22 23 24 25 අර කියන ඒ එකකවත් දිය වෙන්නේ නැහැ. නමුත් ඒකට මාර්ගය හැදෙනවා ටික. මේ process එක වෙන්න මේ හැමදේම බලපානවා. මේ හැම උෂ්ණත්වයක්ම වැඩි වෙන එක බලපාලා අන්තිමේදී තමයි ඒක 27 ඉඳන් 28 වෙද්දී ඔන්න දිය වෙනවා. දිය වෙන්නේ 21 ඉඳන් අපි එක දිගට ඉදි කරගෙන ආපු නිසා තන 21 22 ඉන්න නැත්තුත් ඒක දිය වෙන්නේ නැහැ. නමුත් process එකේ අපි එක දිගට ඇවිල්ලා ඒක එකතරගේ නවත්තලා තිනවා. අපි දන්නේ සාර්ථකත්වය කොයි වෙලාවෙද අපිට වුණා වෙන්නේ කියලා. අපිට තියෙන්නේ අර හැමදාම කරන පොඩි දේ එක දිගට කරගෙන යන එක විතරයි. ලොකු ගලක් අරගෙන අපි කුළු මිටියෙන් එක ගහලා කෑලි වලට කඩද්දි ඒක කැබලි බවටපත් වෙන්නේ 9 වෙනි පාරෙන්ද 99 වෙනි පාරෙන්ද 999 වෙනි පාරෙන්ද කියන අපි දන්නේ. අපි 998 න් නවත්තලා 999 න් නම් ඒක යඩෙන්නේ. ඒක අපරාධයක්. ඒ නිසා අපි එක දිගට මේ වැඩේ කරන් යන්න ඕන. කොතනක හරි කල බලිබාඩපත් වෙලා
යනවා. ප්‍රොසෙස් එකේ දිගටම ඉන්න ඕනේ එක තැනක අපි නැවතුනොත් එතනින් එහාට අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න ඕන සාර්ථකත්වයට ලබා ගන්න බෑ. අපිට අර හදිස්සිය තිබෙන්න හොඳ නෑ. අපි කරන දේ හැමදාම එක දිගට කරන් යද්දී අපිට එක තැනකදී ඒ සාර්ථකත්වයට යාමේ මාර්ගේ ලස්සනට එළි වෙනවා. ලෝකේ පුරා මිලියන ගානකගේ ජීවිත සාර්ථක කරගන්න උදව් වෙච්ච පොතක් තමයි මේ ඇටොමික් හැබිට්ස් කියන පොත. අනිවාර්යෙන් කියවලා බලන්න. මේ විෂය අද තියෙන අපිට ලොකුවට මහන්සි වෙන්න එහෙම දෙයක් නෑ. අපිට අර කරගෙන යන පොඩි දේ හැමදාම කරගෙන යන්න තියෙන්නේ. හොඳ පුරුද්දක් ඇති කරගන්නත් අපිට කරන්න තියෙන්නේ මේකේ අර කියලා තියෙන ලෝස් වලට අනුව ඒ පොඩි දේවල් වෙනස් කරලා ඒකෙන් හම්බෙන ප්‍රතිඵලයෙන් අපිට ටික ඉස්සරහට ගිහිල්ලා කොහොමද මේ පුරුද්ද අපේ ජීවිතේ ලං කරගන්නේ? ඒ වගේම අනිත් පැත්තට නරක පුරුද්දක් අපේ ජීවිතෙන් තියෙනවා නම් ඒක පොඩි දේවල් කරලා self control එකකින් කොහොමද මේ දේවල් මේ ජීවිතෙන් අයින් කරලා දාන්නේ කියන දේ මේ පොතේ සඳහන් වෙන මිලියන 10කට වැඩි කොපිස් මේකේ විකිණලා තියෙනවා. ඉතින් මිනිස්සු මෙච්චර මේක අරන් කියවන්නේ මේකේ ඇත්තටම යම් දෙයක් තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට පොඩි දේවල් වෙනස් කරලා ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සුන්ගේ කතා මේක අඩංගු වෙනවා. හොඳ පුරුදු ජීවිතේ ලං කරගත්ත මිනිස්සුන්ගේ කතා මේක අඩංගු වෙනවා. පොත ලියපු එක්කෙනා ප්‍රායෝගිකව කරපු දේවල් මේක තියෙනවා. මෙයා ජීවිතෙන් නරක පුරුදුයක් කරන්න මොනවද කරේ, හොඳ පුරුදු ලං කරගන්න මොනවද කරේ කියලා. ජීවිතේට දෙයක් ගන්න තියෙනවා, ගැරන්ට් කරලා කියනවා සුප්‍රීම පොතක් අරන් කියවන්න. ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම තව හොඳ පොතක් එක්ක ඔයාලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න. ඔයාලට පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරනවා.